සුබ දවසක් හැමෝටම මේ වීඩියෝ එකෙන් ගේන්නේ මම ඔයාලා දැන් කලින් වීඩියෝ එක බලාගෙන ඉවරලා XM account එකක් හදාගත්තානේ. එතකොට XM account එක දැන් අපි කරන්නේ ට්‍රේඩ් කරන්න MT5 app එකට දාගන්න එක. හරිද? මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි හදාගත්ත XM account එක MT5 app එකට දාගන්නේ කියලා. ඒ කියන්නේ MetaTrader 5 කියන app එකට දාගන්නේ කොහොමද කියලා. ඔයාලා යන්න ඔයාලගේ ෆෝන් එකේ Play Store කියලා app එකක් තියෙනවා. මෙන්න මේ app එක. ඒ app එකට ගියාට පස්සේ ඔයාලගේ උඩින් මෙන්න මෙතන සර්ච් බාර් එකේ මෙතන උඩ සර්ච් බාර් එකේ සර්ච් කරන්න MT5 කියලා MT5 කියලා. හරිද? MT5 කියලා මෙන්න මේ විදිහට සර්ච් කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ ඇප් එකක්. ඔයාට එනවා මෙන්න මේ වගේ ඇප් එකක් මේ. මෙන්න මේ විදිහට පහේ ඉලක්කම දාලා තියෙන ලෝගෝ එකක් එක්ක මෙන්න මේ විදිහට MT5 කියලා ඇප් එකක් එනවා. ඔයා මෙන්න මේ MT5 කියන ඇප් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. හරිද? මුලින්ම කරන්න ඕනේ ෆෝන් එකේ MT5 app එකට MT5 app එක අරගෙන ඉවරලා ඒ app එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි යනවා ඔයාගේ XM account එකට වෙබ්සයිට් එකේ log වෙන්න. ඒ කියන්නේ account එකේ විස්තර ටික අපි දැන් MT5 app එකට දාගන්න ඕනේ. ඒක නිසා අපි කරන්නේ ඔයාගේ වෙබ්සයිට් එකකින් ගිහිල්ලා ඔයාගේ XM account එකේ විස්තර ටික ගන්නවා. අපි කරන්නේ මුලින්ම ඔයා ඉන්ටර්නෙට් යන browser එකේ මම නම් යන්නේ මේ Chrome එකෙන්. ඒ Chrome එකට ගිහිල්ලා ඔයා කරන්න ඕනි search bar එකේ කියන්නේ Google එකේ තියෙන search bar එකේ search කරන්න ඕනි xm.com කියලා. xm.com කියලා search කරාට පස්සේ ඔයා වැටෙනවා මෙන්න මේ වගේ තැනකට. xm.com කියලා search කරාට පස්සේ xm.com කියලා මෙන්න මේ විදිහට search කරාට පස්සේ ඔයා වැටෙනවා මෙන්න මේ වගේ තැනකට. මේකේ පල්ලට එනකොට මෙන්න මේ විදිහට XM එකේ official website එක පෙන්නනවා. මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ ඒක උඩ touch එකක් දෙන්න. ඒ website එක උඩ touch එකක් දෙන්න. දුන්නාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට තමයි වැටෙන්නේ. මෙතන වගේ මේ වගේ එකක් ආවොත් මෙතනින් මෙන්න මේ close එක දෙන්න. හරි. ක්ලෝස් එක දුන්නාට පස්සේ ඔයාලට පෙන්නනවා දකුණු අත පැත්තේ උඩ ඉරි කෑලි තුනක්. මෙන්න මේ විදිහට දකුණු අත පැත්තේ උඩ ඉරි කෑලි තුනක් පෙන්නනවා. අන්න ඉරි කෑලි තුන උඩ ටච් එකක් දීලා ඔයාලට පෙන්නනවා ඇති පල්ලෙහායින්ම තියෙන ලොගින් කියලා. මෙන්න මේ විදිහට පල්ලෙහායින් තියෙන ලොගින් කියලා. හරිද? දැන් ඔයාගේ බැරි වෙලා ගන්න මෙන්න මෙතන සිංහල තිබ්බොත් එහෙම ඒ කියන්නේ මේකට මෙතන දැන් ඔයාගේ ඉංග්‍රීසිනේ දැන් අපේ පෙන්නන්නේ ඉංග්‍රීසිනේ. හරිද? ඔයාගේ මෙතන සිංහල තිබ්බොත් මෙතන ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට උඩින්ම තියෙන ඉංග්‍රීසි කියලා අන්නේ ඉංග්‍රීසි කියන එක ඔබන්න. හරිද? එතකොට ඔයාගේ යටින්ම පෙන්නයි login කියලා. මෙන්න login කියන එකට ටච් එකක් දීලා ඉවර වෙලා ඔයා කරන්න ඕනි ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. හරිද? ඊට පස්සේ ඔයා කරන්න ඕනි මෙන්න පළවෙනි තැනට ඔයා XM account එක හදපුව mail එක දෙන්න ඕනි. හරිද? දැන් ඔයා බැරි වෙලාවකත් additional එක හරි පළවෙනි තැනට mail එක දෙන්න ඕනි. හරිද? mail එක හදන්නේ කොහොමත් එකයිනේ. දැන් ඔයා බැරි වෙලාවකත් additional account එකක් හදපු කෙනෙක් කියන්නකෝ. හරිද? ඇඩිෂනල් එකක් හදපු කෙනෙක් නම් ඇඩිෂනල් account එක හදලා දීපු password එක නෙමෙයි දෙන්නේ අපි කලින් account එක හදලා දීපු password එක. හරිද? ඇඩිෂනල් එකෙන් පෙළ ඇඩිෂනල් account එක හදලා දීපු password එක log වෙන්න නැති වෙන්න පුළුවන්. හරිද? එහෙම වුණොත් ඔයා කරන්න ඕනි කලින් account එක හදලා දීපු password එක තමයි මෙතනට දෙන්න ඕනි. දැන් ඔයා මුලින්ම ඔයාගේ පළවෙනි XM account එක නම් මේක ඔයා මෙතනට දෙන්න ඕනි XM account එක හදලා දීපු password එක. හරිද? පැහැදිලි වෙන්නේ නැති එක. පළවෙනි තැනට email එක දෙවෙනි තැනට ගහන්න ඕනි ඔයාගේ මුලින්ම හදපු account එක. කියන්නේ පළවෙනි account එක. කියන්නේ දැන් ඔය දැන් මේ ඔයා දැන් මෙතනට දෙන mail එකකින් හදපු account එකේ password එක තමයි දෙවෙනි තැනට ගහන්න ඕනේ. additional එකක් හදපු කෙනෙක් නම් additional account එක හදද්දී password එක ගහන්න ඕනේ. ඒකෙන් log ගුනේ නැත්තම් additional එක හදන්න කලින් තිබ්බ account එකේ password එක තියෙනවනේ. අන්න ඒ password එක තමයි මෙතනට දෙන්න ඕනේ. හරි. අපි ඔන්න ඒ විදිහට email එකේ password එක ගහලා පල්ලෙහා තියෙන login කියලා. මෙන්න එතන තියෙනවා වගේ login කියලා. මෙන්න login කියන එක දෙන්න. login දුන්නාට පස්සේ ඔයා වැටෙනවා මෙන්න මේ වගේ තැනකට. හරිද? ඊට පස්සේ දැන් ඔයාගේ mail එකට එනවා කෝඩ් එකක්. මෙන්න මේ කෝඩ් එක මෙන්න එතන ඉලක්කම් 6ක කෝඩ් එකක් තමයි මෙතනට එන්නේ. ඔන්න ඒ කෝඩ් එක ගහ ගන්න ඕනේ. හරිද? අපි බලමු mail එකට ගිහිල්ලා අපිට ඇවිල්ලා තියෙන කෝඩ් එක මොකක්ද කියලා. මට ඇවිල්ලා තියෙන්නේ මෙතන ඇවිල්ලා තියෙනවා කෝඩ් එක මගේ කෝඩ් එක 87යි 29යි 71. අපි එතකොට මෙතනට ගහනවා 87යි 29යි 71 කියලා මෙන්න මේ විදිහට කෝඩ් එක ගහලා යටින් දෙනවා verify code කියලා. අනේ verify code කියනකොට ටච් එකක් දෙන්න. හරි. ඊට පස්සේ ඔයාව ඔන්න ඔයාගේ XM website එකට log වෙනවා. හරිද? මෙන්න මේ විදිහට ඔයාගේ XM website එක පෙන්නනවා.
ඊට පස්සේ ඔයා කරන්න ඕනි මෙන්න මෙතන උඩින් තියෙනවා මේ බැලන්ස් එක පෙන්වන තැනට මේ රියල් කියන තියෙන තැනට මෙහා පැත්තෙන් පල්ලට ඊතලයක් පෙන්වනවා. හරිද? අනේ පල්ලට ඊතලයේ උඩ ටච් එකක් දෙන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාගේ account ටික පෙන්වනවා. හරිද? එතකොට දැන් ඔයා කරනකොට දැන් ඔයාලට මතක ඇති ඔයාගේ XM ID එක. මතකනේ ඔයා පළවෙනි වීඩියෝ එකේ මම කියලා දෙනවා. ඔයාගේ XM ID එක තියෙන විදිහ. එතකොට ඔයාගේ දැන් ඔයාගේ එක account එකක් නම් තියෙනවා. ඔයාගේ මෙන්න මේ විදිහට එක account එකක් විතරක් පෙන්නයි. account දෙකක් තුනක් තියෙනවා නම් මේ විදිහට පල්ලෙහාට account දෙකක් තුනක් පෙන්නයි. මගේ මේ account එකේ මම ඔයාලට දැන් ඒ කියන්නේ වීඩියෝ හදලා දැන් මගේ account හතරක් හැදිලා තියෙනවා. හරිද? එතකොට දැන් ඔයාගේ account එක ඒ කියන්නේ දැන් ඔය account එක මේක නම් එතකොට ඔයාගේ XM ID එක තමයි මෙන්න මෙතන පෙන්නන්නේ. හරිද? ඔයා බලන්න ඔයා කලින් හදාගත්ත account එකේ XM ID එක මෙන්න මෙතන තියෙන XM ID එකද කියලා. හරිද? එහෙම නැති වුණොත් ඔයා කරන්න ඕනි මෙන්න මේ යට තියෙනවා. මේ තියෙන්නේ මේ ඔයාගේ යටින් පෙන්නයි 1 2 3 එහෙම මේ විදිහට පෙන්නනවා. එතකොට ඔයා මෙන්න දැන් මේ account එක නම් ඔයාගේ මෙන්න මේ account එක උඩ ඔහම ටච් එකක් දෙන්න. හරිද? එතකොට ඒ account එක වැටෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන XM ID එක ඔයාගේ එතකොට දැන් මෙතන තියෙන මේ අපේ දැන් තියෙන account එක කියන්නේ එතකොට මෙන්න එතන ඔයාගේ XM ID එක වෙනස් වෙයි. හරිද? පැහැදිලි වෙන්නේ නැති ඔයාට. පැහැදිලි වුණ නැත්නම් මට මේ Telegram එකට message එකක් දාලා අහන්න. අයියේ මට පොඩක් තේරුන්නේ නැහැ මට ආයි කියලා දෙන්න කියලා. හරිද? මං හිතනවාට පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් අපිට මේකේ විස්තර ටික බලා ගන්න ඕනේ. හරිද? විස්තර ටික බලා ගන්න මං වලට කියලා දීලා තියෙනවා මෙන්න එතන manage කියලා තැනක් තියෙනවා. මෙන්න එතන manage කියලා තියෙනවා. හරිද? මෙන්න manage කියනකොට touch එකක් දීලා ඔයාලට පෙන්නනවා මෙතන account information කියලා. මෙන්න මේ account information කියනකොට touch එකක් දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයාගේ server එක, ඔයාගේ XM ID එක, account name එක අන්න ඒ විදිහට පෙන්නනවා. දැන් අපිට බලා ගන්න ඕනේ මේකේ server එක. මට දැන් මේකේ ඕනේ server එක. හරිද? මෙන්න මේ server එක මගේ නම් XM Global MT54. හරිද? හරි. ඊට පස්සේ අපි දැන් කරන්නේ ඔයාගේ ෆෝන් එකේ මැද බටන් එක ඔබලා ඉවර වෙලා අපි යනවා කෙලින්ම MT5 app එකට. MT5 app එකට ගියාට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට පෙන්නයි. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න දකුණත පැත්තේ උඩ වම් අත පැත්තේ උඩ ඉරි කෑලි තුන ඔබන්න ඕනේ. මෙන්න ඉරි කෑලි තුන ඉබුවට පස්සේ ඔයාගේ මෙතනින් පෙන්නයි මෙන්න යටින් පෙන්නනවා manage account කියලා. මෙන්න දැන් manage account කියලා පෙන්නනවා. මේ manage account කෙනෙකුට touch එකක් දුන්නාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට වැටෙනවා. හරිද? ඊට පස්සේ ඔයා මෙන්න දකුණු අත පැත්තේ උඩ තියෙන ධන ලකුණ ඔබන්න. මෙන්න දකුණු අත පැත්තේ උඩ තියෙන ධන ලකුණ ඔබන්න. මේ ධන ලකුණ ඔබලා ඉවර වෙලා මේ find broker කියලා තියෙන තැන. මෙන්න find broker කියලා තියෙන තැන XM Global Limited කියලා සම්පූර්ණයෙන්ම ගහගන්න. මේ විදිහට XM හරි. ඔන්න ඒ විදිහට XM Global Limited කියලා සම්පූර්ණයෙන්ම ගහගන්න. මොකද නැත්නම් අර සර්වර් එක කියන එක සමහරක් වෙලාවට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා සම්පූර්ණයෙන්ම මේ විදිහට XM Global Limited කියලා සම්පූර්ණයෙන්ම ගහගන්න. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට යටින් එනවා. මෙන්න මේ විදිහට XM Global Limited කියලා මෙන්න මේකුඩ ඊට පස්සේ ටච් එකක් දෙන්න. මෙන්න මේකුඩ ටච් එකක් දුන්නට පස්සේ ඔයාව මෙන්න මේ වගේ විදිහට පෙන්නනවා. හරිද? ඊට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනි මෙන්න මේ login කියන තැන. ඔයාට පෙන්නනද මෙන්න login කියන තැන ඔයා ගහන්න ඕනේ ඔයා අර හදාගත්ත XM account එකේ ID එක. හරිද? මම දැන් කියන්නම් දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ XM account එකේ ID එක තමයි මෙන්න මේ තියෙන. මේ තියෙන XM account එකේ ID එක. හරිද? එතකොට මට මෙන්න මෙතනින් මේක copy කරලා ගන්න පුළුවන්. මේ XM account එකේ ID එක මට මෙන්න මෙතනින් copy කරලා ගන්න පුළුවන්. එතනින් copy කරා ඊට පස්සේ අපේ ආ MT5 එකට ආව මේ login කියන තැන. මෙන්න login කියන තැන අපේ ID එක දැන් අපි අතින් copy කරගත්ත ID එක මෙතනින් paste කරනවා. මෙන්න මෙතනින් paste කරලා ඊට පස්සේ මෙතනට අපි දැන් ගහනවා අපේ password එක. ඒ කියන්නේ XM account එක හදාගත්ත දීපු password එක තමයි මෙතනට ගහන්නේ. දැන් අපේ additional හදපු අය ගහන්න ඕනේ additional account එක හදලා දීපු password එක. නැත්තම් normal account එක හදාගත්තු අය normal account එක හදලා ගහපු password එක ගහන්න. මතකනේ additional හදපු අය additional account එක හදපු අය additional account එක හදලා දීපු password එක ගහන්න. හරි. මම ඔන්න මෙතනට ගහනවා. හරි. ඔන්න ඒ විදිහට මම මගේ password එක ගහගත්තා. ඊට පස්සේ ඔයා මෙන්න දෙන server එක කියලා එනවා. මෙන්න දෙන තුන්වෙනියට අපිට fill කරන්න ඕන server එක කියලා. එතකොට මෙන්න server එක හොයාගන්න තමයි අපි අපේ අර account information කියන දේ මෙන්න මේ පළවෙනියට තියෙන ඔයාගේ server එක. මේ server කියලා තියෙන්නේ. මෙන්න මේ server එක අපි අතනින් select කරන්න ඕනේ. එතකොට මගේ නම් MT54. එතකොට ඔයාගේ වෙනස් වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තමයි අපි
ඔන්න ටික ෆිල් කරගත්තට පස්සේ අපේ පෙන්නන්නේ දැන් ඔයාගේ සර්වර් එක ඔයාගේ සර්වර් එක දැන් මෙතන නැත්තම් ඔයා මෙන්න එතන දකුණට පැත්තේ අයින දෙනවා පල්ලට ඊතලයක්. අන්න එක එබුවට පස්සේ ඔයාගේ එතන පල්ලෙ තියෙන මේ සර්වර් ටික පෙන්නයි. එතකොට මෙතනින් සිලෙක්ට් කරලා ඔයාගේ සර්වර් එක හරියටම දාගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ යටින් තියෙනවා ලොගින් කියලා. මෙන්න මේ ලොගින් කියන එක ඔබලා ඉවර වෙලා විනාඩියක් විතර ඉන්න ඔයාගේ හරියටම පෙන්නනකම් ඔයාගේ account එක. හරිද? මේක ලොගින් එබුව ගමන් එන්නේ නැහැ. පොඩි තප්පර 3-4ක් යනවා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් අපි ලොගින් කියන තැන ටච් කරනවා. හරි. ඊට පස්සේ ඔන්න හරි. මෙන්න මේ විදිහට ඔයාගේ නම පෙන්නයි මෙන්න මෙතනින්. පැහැදිලිද? දැන් අපි account එක හදපු එක්කෙනාගේ නම පෙන්නනවා මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට. පැහැදිලිද? ඔන්න ඔහම තමයි අපි හදාගත්ත XM account එක අපි trade කරන්නේ MT5 app එකට දාගන්නේ. හරිද? ඊට පස්සේ දැන් අපි තාම ඩිපොසිට් කරලා නැති නිසා මෙතන 0.00 USD කියලා පෙන්නනවා. හරිද? තාම ඩිපොසිට් එක දාගත්තේ නැති නිසා. හරි. දැන් ඔන්න අපි XM account එක හදලා ඉවරලා ට්‍රේඩින් කරන්න MT5 app එකට දාගෙනත් ඉවරයි. දැන් අපිට කරන්න තියෙන ඩිමෝ ට්‍රේනින් වෙන්න. ඩිමෝ ට්‍රේනින් වෙන්න මම අර ඩිමෝ account එකක් හදාගන්න විදිය කියලා දෙන්නම් දැන්. හරිද? එතකොට අපි ආයෙ කරන්න ඕනේ දැන් මම මේ වීඩියෝ එකේ කියලා දුන්න විදිහට මුලින්ම අපි වෙබ්සයිට් එකෙන් XM account එක log වෙන්න ඕනේ. XM account එක log වෙන්නේ ඔයා ඉන්ටර්නෙට් browser එකේ ගහන්න xm.com කියලා. ඊට පස්සේ අර විදිහට වෙබ්සයිට් එකට log වෙලා වෙබ්සයිට් එක උඩ ටච් කරලා ඊමේල් එකයි පාස්වර්ඩ් එක ගහලා log වෙන්න ඔයාගේ XM account එකට වෙබ්සයිට් එකෙන්. හරි. අපි ගිහිල්ලා බලමු. හරි. ඔන්න ඒ විදිහට තමයි වෙබ්සයිට් එකේ account එක log වුණාම අපේ account එක පෙන්වන්නේ. ඊට පස්සේ දැන් ඔයා කරන්න ඕනි මෙන්න මෙතන උඩ තියෙනවා මේ අපි අර balance එක පෙන්වන දැනට මෙහා පැත්තෙන් real කියන දැනට මෙහා පැත්තෙන් පල්ලට ඊතලයක්. අන්න ඒ පල්ලට තියෙන ඊතලයේ උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයා වැටෙනවා මෙන්න මේ වගේ තැනකට. හරිද? ඒ කියන්නේ අපි කලින් අපේ අර account information බලපු තැන තියෙන්නේ අන්න එතනට වැටෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාට පෙන්නනවා අපි දැන් හදන්නේ ඩිමෝ ට්‍රේනින් වෙන්න ඩිමෝ account එකක් හදාගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙහා පැත්තෙන් තියෙන මේ real කියන තැනට මෙහා පැත්තෙන් තියෙනවා මෙන්න මෙතන ඩිමෝ කියලා. හරිද? මෙන්න ඩිමෝ කියන එකට ටච් කරාට පස්සේ ඔයාට මෙන්න එතන දකුණත පැත්තේ යටින් පෙන්වන ධන ලකුණ. හරිද? මෙන්න ධන ලකුණ උඩ ටච් එකක් දුන්නට පස්සේ මෙතනින් පෙන්වන ඔයාට ඕනි ඩිමෝ account එකක් හදාගන්නද රියල් account එකක් හදාගන්නද කියලා. දැන් අපිට ඕනේ ඩිමෝ ට්‍රේනින් වෙන්න ඩිමෝ account එකක් හදාගන්න. එතකොට නම් මෙන්න මේ දෙවෙනියට තියෙන ඩිමෝ account කෙනෙකුට ටච් එකක් දෙනවා. හරිද? ඊට පස්සේ දැන් අපි MT5 app එකට තමයි මේකක් දාගන්න ඕනේ. ඒක නිසා අපි මෙතන සිලෙක්ට් කරනවා MT5 කියලා. ඊට පස්සේ යටින් තියෙනවා continue කියලා. මෙන්න මේ continue කියන එකට ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාට පස්සේ ඔයා මෙතන සිලෙක්ට් වෙලා තියෙන ස්ටෑන්ඩඩ් කියලාමයි මෙතන ස්ටෑන්ඩඩ්ම තියන්න. ඊට පස්සේ යටින් පෙන්නනවා continue කියලා. මෙන්න continue කියන එකට ටච් එකක් දීලා මෙන්න මේ ටික මෙන්න මේ විදිහටම හදාගන්න. leverage එක 1091 base currency එක USD. මෙතන amount එකක් ඔයාලට select කරගන්න පුළුවන්. ඒ කියන්නේ demo training වෙන්න ඕන. ඔයාගේ amount එක කීයක් විදිහට demo account එක හැදෙන්න ඕන කියලා මෙතන 1000 3000 5000 10000 25000 ඒ විදිහට මේවාට ඕනි amount එකක් දාගන්න පුළුවන්. මම ඔන්න 10000 වගේ දෙනවා. ඔයාට ඕනි amount එකක් ඔතනට දාගන්න. හරි. ඊට පස්සේ මෙතනට account name එකට standard කියන එක දෙන්න. standard කියන එක දුන්නාට පස්සේ යටින් තියෙන ඔයාගේ continue කියලා. මෙන්න මේ continue කියන එක දුන්නාට පස්සේ ඔයාට මෙන්න එතන password එකක් ගහන්න එනවා. හරිද? දැන් අපි කලින් ගහගත්ත විදිහටම password එකක් මෙතන ගහන්න ඕනි. මේකට සේරම 10ත් 15ත් අතර වෙන්න ඕනි. සේරම ඔයා ගහන capital ලකුණු, simple ලකුණු, ගිලක්කන් සේරම 10ත් 15ත් අතර වෙන්න ඕනි. ඒක නිසා මෙතනට හොඳ password එකක් ගහගන්න මම password එකක් ගහගන්නවා. ඔයාත් මෙතනට password එකක් ගහගන්න. ඒ කියන්නේ මතක හිටින password එකක් ගහන්න මෙතනට. මෙතන අපේ අර ට්‍රේඩින් account එක අපි හදද්දි දීපු password එක දුන්නත් ප්‍රශ්නයක් නැහැ. හොඳයි මොකද මේක demo account එකක් නේ. ඒ නිසා ඒත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන complete කියන එක දෙන්න. මෙන්න මෙතන යටින් තියෙන complete කියලා මෙන්න complete කියන එක දුන්නාට පස්සේ හරි. අපි ආය මෙන්න මේ වගේ ආය මුලට එනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් ඔයා මේ විදිහට පෙන්නවනේ දැන් ඔයාගේ දැන් ඔන්න ආය අපි දැන් ඔන්න ඩිමෝ account එක තමයි මෙතන වැටලා තියෙන්නේ. පේනවා ඇති ඔයාලට මෙන්න ඉතින් ඩිමෝ account එක වැටලා තියෙනවා. හරිද? දැන් අපි බලා ගන්න ඕනේ දැන් මේකත් අපි MT5 app එකට දාගන්න ඕනේ. හරිද? මේක MT5 app එකට දාගන්න නම් අපි බලන්න ඕනේ මේකේ විස්තර ටික මොනවද කියලා. ඊට පස්සේ අපි මේකේ විස්තර ටික බලා ගන්න යන්නේ. මෙන්න මෙතනින් මෙන්න එතන කෙරවලේ තියෙනවා පල්ලෙහාට ඊතලයක්. මෙන්න මේ ඊතලයේ බුවට පස්සේ ඔයාට පෙන්නනවා මෙන්න එතන
රියල් ඩිමෝ කියලා. එතකොට ඔයා මෙන්න ඩිමෝ කියන එකට ටච් එකක් දෙන්න. මෙන්න ඩිමෝ කියලා පේනවා. අනතර ඩිමෝ කියන එකට ටච් එකක් දෙන්න. ඒ ටච් එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න පළවෙනියටම පෙන්නනවා අපේ account එක. හරිද? එතකොට දැන් මෙතන XM ID එක නම් මෙන්න මේක මෙන්න මෙතන අපි බලමු අපේ උඩිනුත් පෙන්නන්නේ XM ID කියලා. එතකොට 30යි 89 41යි 965. අපි බලමු ඒකද වෙන්නන්නේ කියලා. හරියට හරි. මෙන්න මෙතන මේ මම පෙන්නනවා හැමෝටම කියන මෙන්න දෙන තමයි අපි XM ID එක බලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඒ එන්නේ account එක තමයි දැන් පෙන්නන්නේ. දැන් අපිට ඕනේ මේකේ විස්තර ටික බලා ගන්න. හරිද? විස්තර බලා ගන්න අපි කොහොමද යන්නේ? මෙන්නතර manage කියලා තියෙනවා. මෙන්න manage කියන තැනට ගියාට පස්සේ මෙතන account information කියලා තියෙනවා. එතකොට අපි මේ demo account එකේ විස්තර ටික තමයි බලා ගන්න ඕනේ. එතකොට මේ account information කියලා තැනට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙන්නතර දැන් අපේ server එක MT56 මේ demo account එක. ඊට පස්සේ අපේ XM ID එක තමයි මේ තියෙන්නේ. මෙතන account name ඒ ටික තියෙනවා. හරිද? දැන් අපි කරන්නේ මේ demo account එක අපේ MT5 app එකට දාගන්නේ කොහොමද කියලා දෙන්න යන්නේ. මේකත් අර විදිහම තමයි. ඉතින් වෙනසක් නැහැ. අපි යන්කො මම කියලා දෙන එකක් දාගන්න විදිය. අපි මෙතනින් ගියා MT5 app එකට ගියා. දැන් ඔයාගේ MT5 app එක download වෙලාමයි තියෙන්නේ. මෙන්න MT5 app එක. ඊට පස්සේ MT5 app එකට ගියා. ඊට පස්සේ අපි ආයෙ කරන්නේ අර විදිහටම වම් අත පැත්තේ මෙන්න එතන උඩ තියෙන ඉරි කැලේ තුන ඔබනවා. ඉරි කැලේ තුන ඔබලා ඔයාලට පෙන්නනවා ඇති මෙතනින් manage account කියලා. මේ manage account කියන තැන ක්ලික් කරාට පස්සේ මේ වගේ තැනකට එන්න. ඊට පස්සේ ඔයා මෙතනින් කරන්න ඕනේ මෙන්න එතන උඩ තියෙන ධන ලකුණ ඔබන්න ඕනේ. මෙන්න උඩ තියෙන ධන ලකුණ ඔබුවට පස්සේ ඔයා මෙතනට එනවා. ඊට පස්සේ මෙතනින් කරන්න ඕනේ find broker කියන තැන. අපි කලින් MT5 app එකට අපේ original account එක දාගත්තා වගේමයි මෙතන type කරන්න ඕනේ XM Global Limited කියලා. හරි ඔන්න ඒ විදිහට XM Global Limited කියලා ටයිප් කරගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම මේක ටයිප් කරගන්න නැත්නම් උගේ සර්වර් එක එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම මේ විදිහට XM Global Limited කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ දෙවෙනියට එනවා මෙන්න මේ වගේ තැන. අන්න එතන ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාට පස්සේ මේ වගේ තැනකට තමයි ඉන්නේ. අපි අර කලින් MT5 app එකට ඔයාගේ original account එක දාගත්තා වගේමයි මෙන්න එතන පළවෙනි තැනට මෙතන පළවෙනි තැනට ඔයාගේ ID එක, ඒ කියන්නේ demo account එකේ ID එක, දෙවෙනි තැනට password එක, තුන්වෙනි තැනට server එක. හරිද? දැන් මම ඔයාලට ID එක ගන්න විදිය කිව්වා. ID එක ගන්න විදිය මම ඔයාලට කියලා තියෙනවා දැන්. අපි යන්නේ ආයෙ දැන් මේ account information කියන තැන ඉන්නේ. එතකොට මෙතනින් මෙන්න දෙවෙනියට තියෙන්නේ අපේ demo account එකේ ID එක. මෙන්න එතන එබුව ගමන් ඒ ID එක copy වෙනවා. ඒ ID එක copy කරගත්තා. ඊට පස්සේ MT5 app එකට ආවා. මෙතනින් paste කරගත්තා. දැන් ඔයාලට මෙහෙම එන්න අමාරු නම් ඔයාලා ඔය මෙව ටික කොලේක හරි කමන්නේ ලියලා තියාගෙන. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ account එකේ විස්තර ටික demo account එකේ විස්තර ටික original account එකේ විස්තර ටික ලියාගෙන MT5 app එකට log වෙන්න ආවත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඊට පස්සේ දෙවෙනි තැනට ගහනවා ඕන අපි password එක. මෙතනට ගහනවා අපි demo account එක හදාගatti දීපු password එක ගහන්න ඕනේ මෙතනට. හරි. ඊට පස්සේ ඔන්න අපි තුන්වෙනි තැනට එනවා ආය server එක ගහන්න. ඒ කියන්නේ server එක select කරන්න එන්නේ. අපි බලමු අපේ demo account එකේ මොකද server එක කියලා. එතකොට ඔන්න demo account එකේ server එක වෙනස් වෙලා තියෙනවා MT56 විදිහට. මේ තියෙන server කියලා තියෙන පළවෙනිටම server කියලා තියෙන demo account එකේ server එක. එතකොට MT56 විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි ඔන්න දැන් අපිට select කරගන්න chance එකක් තියෙනවා. දැන් ඔන්න මෙතනින් අපි මෙන්න එතන දකුණු අත පැත්තේ එහා පැත්තේ කෙරවලේ තියෙනවා පල්ලෙහාට ඊතලයක්. අන්න ඊතලයේ බුවට පස්සේ මෙතනින් අපි search කරනවා. ඔන්න දැන් අපි බලනවා දැන් මෙතන MT56 කොතනද තියෙන කියලා. මෙන්න එතන MT56 කියලා තියෙනවා. අන්න ඒකට touch එකක් දෙනවා. හරිද? ඔන්න MT56 කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ යටින් තියෙනවා login කියලා. මෙන්න login කියන එකට touch එකක් දෙන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔන්න අපේ demo account එක වැටුණා. demo account එක මෙන්න මේ විදිහට පෙන්නනවා. ඔන්න අපේ balance එක මෙන්න දින පෙන්නන $10,000ක් විදිහට demo account එක අඳුර ගන්න විදිහ තමයි මෙන්න එතන demo කියලා පෙන්නනවා. මෙන්න එතන demo කියලා පෙන්නනවා. පැහැදිලිද? මෙන්න එතන demo කියලා පෙන්නනවා. හරි. ඔන්න දැන් අපි original account එකක් දාගත්තා. අපිට demo training වෙන්න ඕන නිසා අපි demo account එකක් දාගත්තා. හරිද? ඊට පස්සේ දැන් අපිට කරන්න දෙන demo training වෙන්න. හරිද? demo training වෙන විදිය trade දෙක දාගන්න විදිය පොඩ්ඩක් වෙනස් ඉස්සරලට වැඩිය. දැන් ඔයා කරනවා දැන් මෙහෙමයි. දැන් ඔයාගේ original account එකෙන් trade කරන්න. ඒ කියන්නේ පළවෙනියට තියෙන account එක තමයි කොයි වෙලාවෙත් අපේ MT5 app එකේ run වෙන්නේ. පැහැදිලිද? දැන් එතකොට මෙන්න මේ 2 3 කියන account නිකන්
පැත්තකට කරලා තියෙන. දැන් එතකොට අපි වැඩ කරන්නේ මෙන්න මේ account එකෙන්. හරිද? දැන් බැරි වෙලාවකත් ඩිමෝ ට්‍රේනින් වෙන්න ඕයි නම් ඔයාගේ මෙන්න ඩිමෝ කියන account එක ඔයාගේ පළවෙනියටම පෙන්වන්න ඕනි. හරිද? මේ දෙවෙනියට තියෙන්නේ ඔයාගේ පැත්තකට කරලා තියෙන account එක. හරිද? මේ connect to කියලා තියෙන්නේ. අන්න එතනින් පල්ලෙහා තියෙන්නේ වැඩ නැති account එක. මේ වැඩ කරන account එක තමයි මෙන්න මේ උඩින්ම පෙන්වන්නේ. මෙන්න මේ විදිහට පෙන්වන්නේ ඔයාගේ වැඩ කරන account එක. හරිද? දැන් ඔයාගේ දැන් ඩිමෝ account එක දැන් බැරි වෙලාවක ඩිමෝ account එක මෙතනට ඇවිල්ලා ඔරිජිනල් account එක මෙතන තිබ්බොත් එතකොට ඩිමෝ ට්‍රේනින් වෙන්න බෑ. සාමාන්‍යයෙන් බැලන්ස් එක, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඩිපොසිට් එකක් දාගත්තට පස්සේ වුණත් අපි ඩිමෝ ට්‍රේනින් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේ බලන්න ඕනේ. නැත්තම් ඔයා ඩිමෝ ට්‍රේනින් වෙන්නේ ඔයාගේ ඔරිජිනල් account එකේ. එතකොට ලොස්ට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා අපි බලන්න ඕනේ කොයි වෙලාවෙත් අපි ඩිමෝ account එකේද ට්‍රේඩ් කරන්නේ නැත්නම් ඔරිජිනල් එකේද කියලා. හරිද? ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න. දැන් ඊළඟ වීඩියෝ එකේ තමයි අපි ආව ඩිමෝ ට්‍රේඩින් කරන වීඩියෝ එක දාන්නේ. ඒ කියන්නේ ට්‍රේඩ් කරන ආකාරය ඔයාලට කියලා දෙන ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කියන්නම් චුට්ටක් කියලා දෙන්න. කොහොමද අපි ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. මෙන්න එතන ට්‍රේඩ් කියලා තියෙනවා. මෙන්න ට්‍රේඩ් කෙනෙකුට ටච් කරාට පස්සේ ඔයාගේ මෙන්න විදිහට බැලන්ස් එක පෙන්නනවා. එතකොට මේ තියෙන අපේ ඩිමෝ account එකේ බැලන්ස් එක. ඊට පස්සේ මෙතන chart කියලා පෙන්නනවා. හරිද? මෙන්න chart කෙනෙකුට තැනට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ට්‍රේඩින් chart ටික පෙන්නනවා. හරිද? දැන් එතකොට දැන් කලින්ට වැඩිය පොඩි අප්ඩේට් පොඩ්ඩක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ buy trade එක සහ sell trade එක දාගන්න තියෙන තැන් දෙක පොඩ්ඩක් වෙනස්. හරිද? ඉස්සෙල්ලා අපිට පොඩ්ඩක් ස්ටෙප් එකකට ගිහිල්ලා තමයි යන්න ඕනේ. දැන් අපිට මෙන්න මෙතන උඩින්ම buy sell කියන දෙක උඩින්ම ඇවිල්ලා තියෙනවා. ඔයාලට buy trade එකක් දාගන්න ඕනේ නම් මෙන්න මේ දකුණත පැත්තේ උඩ තියෙනවා buy කියලා අන්න එක ඔබන්න ඕනේ. ඔයාලට sell trade එකක් දාගන්න ඕනේ නම් වම් අත පැත්තේ තියෙනවා sell කියලා අන්න එක ඔබන්න ඕනේ. දැන් අපි ඔබලා බලමු නිකන් අපි දැන් demo account එකේ නිසා ඔන්න ඒ විදිහට දැන් ඒක buy උබුවට පස්සේ ඔයාලට මෙන්න වගේ තැනක් මෙතනින් අර tick එක දාලා ඉවර වෙලා මෙතන දැන් tick එක දාලා මෙතන okay කියලා තියෙනවා okay දෙන්න. ඊට පස්සේ පළවෙනියටම trade එක දාද්දී අහනවා. ඒක එහෙම දීලා ඉවරලා ඔන්න දැන් අපිට buy trade එකක් දාගන්න ඕනේ ඔන්න ඒ විදිහට. හරිද? දැන් ඔන්න අපේ buy trade එක වැටලා තියෙනවා. දැන් ඊට පස්සේ දැන් මේ chart වලනේ දැන් ඉන්නේ. මෙන්න chart වල ඉන්නේ. දැන් chart වලදී trade එක රන් වෙනවා පෙන්වනවා මේ trade කියන තැන. දැන් මේ trade කියන තැන ඇව්වට පස්සේ මෙන්න මේ විදිහට trade කියන තැන ඇව්වට පස්සේ අපේ trade run වෙනවා පෙන්වනවා මෙතන. මේ තියෙන්නේ loss පිට යන්නේ තාමත් trade එක දාපු ගමන් නිසා මේ මෙන්න මේ විදිහට පෙන්වනවා. හරිද? අපි මේ සරලව පොඩ්ඩක් කියලා දුන්නේ ඔයාලට. ඒ කියන්නේ trade අපි කලින් අනිත් වීඩියෝ එකේ තියෙනවා පොඩ්ඩක් buy to sell එක සහ buy trade එක සහ sell trade එක දාගන්න යන්න තියෙන තැන් දෙක පොඩ්ඩක් වෙනස් වෙලා ඒක නිසා තමයි මේ වීඩියෝ එකේ පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කිව්වේ. හරි. පැහැදිලිවම ඊළඟ වීඩියෝ එකේදී ගේනවා. ඒක නිසා ඔයා දැන් demo account එක දාගත්තට පස්සේ මට Telegram message එකක් දාන්න. අයියේ මම demo account එකක් MT5 app එකට add කරගත්තා. මට දැන් demo training වෙන්න ඕනි. ඒක නිසා demo training වෙන වීඩියෝ එක මට දැන් දාන්න කියලා. එතකොට මම ඔයාලට මොන හරි ඒ කියන්නේ ඔයාගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහලා ඉවර වෙලා ඔයාට demo training වෙන වීඩියෝ එක දානවා. හරිද? එහෙම තමයි යන්නේ. එතකොට demo training වෙන ගමන් ඔයාට තියෙන ප්‍රශ්න ඔයාලා කියන ඔයාට training වෙනකොට තියෙන ප්‍රශ්න මාත් එක්ක කතා බහ කරලා විසඳ ගන්න පුළුවන්. හරි. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජය වේවා.